හෙලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් මං අද මේ යන්නේ මගේ ජීවිතේ මං බලන් හිටපු ලස්සනම දවසට ලෑස්ති වෙන්න. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලන්නකො මොකද වෙන්නේ කියලා. ඉතින් මම මේ යන්නේ මගේ ඩ්‍රෙසින් එක කරගන්න සැලොන් එකට. මේ වෙලාවේ නම් ඇත්තටම චුට්ටක් පරක් වෙලා තියෙන්නේ. මට 6:55ට එන්න කිව්වට මම යනකොට 7:10 විතර වුණා. ඉතින් අද මම මේ යන සැලොන් එක තියෙන්නේ ගොඩගම 190 පාරේ කාගිරස් එක ළඟ. ඉතින් මම මේ යන සැලොන් එකේ නම සැලොන් දේවින්දයා. ඉතින් දේවින්දයා අක්කා මාව එදා මගේ ලස්සනම දවසට ලස්සනටම ඩ්‍රෙස් කරා. ඉතින් එයාටත් ගොඩාක් තැන්ක් යූ මාව ලස්සන කරාට. ඉතින් අපි සැලොන් එකෙන් යන වෙලාවක් තියෙනවනේ. ඒ වෙලාව අපි හිතන් හිටියට වඩා චුට්ටක් පරක් වුණා. ඉතින් දැන් මේ යන ගමන් තමයි අපි ඉන්නේ. ඉතින් අද අපි යන්න ඕනේ BMI CH එකට. තාම මං ඔයාලට කිව්වේ නෑනේ මොකද්ද මගේ මේ විශේෂ දවස කියලා. බලන් ඉන්නකො ඉස්සරහට. ඒ විශේෂ දවස මොකක්ද කියලා දැනගන්න. මේ ඉන්නේ මගේ චූටි කෝලම. මම මෙයාට මාරම ආදරේ. එයාට විතරක් නෙමෙයි. එයාගේ මල්ලිටත් ගොඩක් ආදරේ. ඉතින් මට ඕනි වුණා එයාවත් එදා එක්ක යන්න. එයා චූටි වුණාට එයාට හොඳට තේරෙනවා මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ BMI CH එකට. දැන් මේ ඉන්නේ අපේ ෆොටෝස් ගන්න තැන, ස්ටුඩියෝස් තියෙන තැන්වල. හැබැයි අපිට ඒ වෙලාවේ ෆොටෝ එක ගන්න බැරි වුණා. මොකද අපේ කන්වර්සේෂන් එකට පරක්කු වෙන හින්දා. මෙන්න මේ විදිහට තමයි අපේ කන්වර්සේෂන් එක තිබ්බේ. පේනව නේද මම ඉඳ ගන්න ඕන තැනත් වරද්දගෙන ගිහිල්ලා තමයි හරි තැනින් වාඩි වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපේ කන්වර්සේෂන් එක පටන් ගත්තේ. Sashanka Madhuvanshi. WS Himini Prasansa. ඉතින් මේ තියෙන්නේ මට හම්බෙච්ච සහතිකයේ ස්ක්‍රෝල් එකයි. ඉතින් මෙතන ටිකක් ලේට් වෙච්ච හින්දා අපි එතන සර් කෙනෙක්ට කියලා ෆොටෝ ෂූට් එකට ගියා. මොකද ඒ වෙලාව වෙනකොටත් ෆොටෝග්‍රැෆර් ඇවිල්ලා හිටියේ. ඉතින් අපේ අයියා මට මේ වගේ ටෙඩි බෙයා කෙනෙක් අරන් දුන්නා. එයා හිතන්නේ ඒක එයාට අරන් දුන්නා කියලා. මං ගනී කියලා තමයි ඒක එයා අතේම තියාගෙන ඉන්නේ. මං වගේම තව කීප දෙනෙක් හිටියා එයාගෙන් ෆොටෝ ගහන. ඉතින් මම බලන් හිටියා මගේ වෙලාව එනකම්. ඔන්න ඉතින් දැන් මං තමයි ෆොටෝ ගහන ඉන්නේ. ඉතින් එයා ලස්සනට වැඩේ කරලා තිබ්බා. ඒ වගේම මාර සපෝටිව්. මොකද මං මීට කලින් ෆොටෝ ෂූට් කරලා තිබ්බේ නැහැ. අපේ අයියට වීඩියෝ කරන්න කිව්වහම එයා එක එක පැත්තට වීඩියෝ කරලා.
ඉතින් ඇත්තටම මේ මගේ ලස්සන දවසේ මේක බලන්න මගේ තාත්තා මේ ලෝකෙ නැහැ. ඉතින් මේක එයාගේ තිබ්බ හීනයක්. ඉතින් මට ඕනි වුණා එයත් එක්කත් ෆොටෝ එකක් ගහන්න. ඒ විදිහට තමයි එයාගේ ෆොටෝ එක තියලා මේ විදිහට මම ෆොටෝ එකක් ගත්තේ. මාව මුලින්ම නැටුම් පන්තියකට දැම්මේ අපේ තාත්තගේ උවමනාව හින්දා. එතන ඉඳන් මගේ හැම දෙයකටම තාත්තා මගේ පස්සෙන්ම ආවා අම්මා වගේම. ඉතින් ඒක එයාගේ තිබ්බ හීනයක් මං කවදා හරි දරුවන්ට උගන්වනවා බලන එක. ඉතින් ඒක එයාට බලන්න බැරි වුණා. ඉතින් ඒ හීනේ මට හැබෑ කරගන්න පුළුවන් වුණේ මගේ කැම්පස් එක හින්දා. මගේ කැම්පස් එක CET කැම්පස් එක මම කරේ ඩාන්සින් ටීචින් ඩිප්ලෝමා එක. මම මේ වෙලාවේ මගේ කැම්පස් එකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා කැම්පස් එකේ ඩිරෙක්ටර් සර්ට, ඒ වගේම අපේ ලෙක්චර් සංගීතා මැඩම්, ඒ වගේම අපිට ප්‍රැක්ටිකල් කරපු දුලාංජලි මිස්ටත් මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ මේ හීනෙට උදව් කරාට. මට විතරක් නෙමෙයි මං වගේ ගොඩකගේ හීන හැබෑ කරන්න උදව් කරාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ වෙලාවේ අපේ කන්වර්සේෂන් එක ෆොටෝෂූට් එක ඉවර වෙලා ක්ලොක් 1:60යි බාර දීලා දැන් මේ අපි ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් අපේ චූටි පුතාගේ අයියාගේ චූටි එක්කෙනාගේ බර්ත්ඩේ එක තිබ්බා 28 වෙනිදා. ඉතින් එදා අපි ඒක සෙලිබ්‍රේට් කරේ නැහැ. අද තමයි අපි ඒක සෙලිබ්‍රේට් කරේ. ඉතින් ඒක සෙලිබ්‍රේට් කරලා ඔය විදිහට තමයි අද මම මගේ මේ ලස්සනම දවස ගෙව්වේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ කියලා මගේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගේත් ලස්සන හීන හැබෑ වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.